තෙල් ඉවර වෙයි කියලා බයට ඔයත් ෂෙඩ් එකට ගිහිල්ලා ටැංකිය පිරෙන්න තෙල් ගහගත්තද? එහෙනම් චුට්ටක් මේ කතාව අහන්න. සෝෂල් මීඩියා වල යන බොරු කතා වලට රැවටිලා තමන් දුක් මහන්සියෙන් හම්බ කරගත්ත ලක්ෂ ගණනක් වටිනා යතුරු පැදියක් තමන්ගේ අස්පනා පිටම විනාශ වෙලා යන හැටි ඔබ දකින්නට ඇති. මේ සිදුවීම මම ඔබට නොකියුවොත් මේ සිද්ධිය ඊළඟට ඔබට වෙන්න පුළුවන්. මේ සිදුවීම සිදුවන්නේ ඇත්තටම හපුතරේ ප්‍රදේශයේදී අතිශය කනගාටුදායක සිද්ධියක්. හැබැයි අපි හැමෝටම ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන් සිද්ධියක්. රටේ ඉන්ධන හිඟයක් එයි කියලා පැතුරුණු කටකතා නිසා බයටපත් වුණ එක තරුණයෙක් තමන්ගේ යතුරු පැදියේ ටැංකිය උතුරලා බිමට වැටෙන්නම පෙට්‍රල් ගහගෙන තියෙනවා. හැබැයි ෂෙඩ් එකෙන් පෙට්‍රල් ගහලා ඌට වැඩි දුරක් යන්න හම්බෙන්නේ නැහැ. ටැංකියේ පිටතට ගලාගෙන ආපු පෙට්‍රල් නිසා බයික් එක එකපාරටම ගිනි ගන්න පටන් ගන්නවා. වාසනාවට වගේ තරුණයාට කිසිම තුවාලයක් වෙන්නේ නැතුව බේර ගන්න පුළුවන් වෙනවා. විනාඩි කිහිපයක් ඇතුළත වටිනා යතුරු පැදිය සම්පූර්ණයෙන්ම ගිනි අරගෙන විනාශ වෙලා යනවා. අපි තේරුම් ගන්න ඕනේ මේක ඇත්ත යථාර්ථය. කිසිම තෙල් හිඟයක් රට තුල නැහැ. ඛනිජ තෙල් නීතික සංස්ථාව, ඒ වගේම පොලිසිය පැහැදිලිව කියන්නේ මේ වෙලාවේ රටේ කිසිම ඉන්ධන හිඟයක් නැහැ කියලායි. ඒ නිසා කතා වලට රැවටෙන්න එපා. උතුරන්න තෙල් ගහන එක හරි මාරාන්තික වැඩක්. ටැංකියේ කට තෙල් පිරුවම රස්නයට තෙල් ප්‍රසාරණය වෙලා එළියට විසිකෙනවා. එන්ජිමේ රස්නයට එක පොඩි ගිනි පුපුරක් හරි ආවොත් මුළු වාහනේම ගිනි ගන්න පුළුවන්. බොරු කලබලය නිසා අපේ මිනිසුන්ගේ අනවශ්‍ය කලබලය නිසා තමයි නැති ප්‍රශ්න ඔලුවට දාගෙන විහිං අමාරු වැටෙන්නේ. වාහනේ තෙල් ගහද්දී අනිවාර්යයෙන්ම ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න. නැත්තම් ඔයාගේ පුංචි කලබලයක් නිසා ජීවිතේ පවා නැති වෙන්න පුළුවන්. කතාවල් රැවටිලා මේ විදිහට අනවශ්‍ය කලබලයක් ඇති කරගෙන තෙල් පෝලිම හදාගෙන රට තුල අනවශ්‍ය කලබලයක් අනවශ්‍ය ඉන්ධන හිඟයක් නිර්මාණය කරන්න උත්සාහ කරන්න එපා කියන ඉල්ලීම ඔබලාගෙන් කරනවා. බොහොමත්ම ස්තුතියි.